පෘථිවි වටා වෘත්තාකාර පතයක් ගමන් කරන චන්ද්‍රිකාව චාල ශක්තිය, ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය, මුළු චාල ශක්තිය. ඔය වගේ ඒවා දැම්මහම හදන්න තියෙන මතක තියාගන්න ඕනේ තියෙනවා. එකක් තමයි විභවය සමාන මුළු ශක්තියේ දෙගුණට. මේක තමයි පළවෙනි එක. ඊට පස්සේ මුළු ශක්තිය සමානයි කියලා අපි දන්නවා විභව ශක්තිය දාන චාලක ශක්තිය. මෙන්න මේ සමීකරණ දෙක මතක තියාගන්න තියෙන ඔය ගානකදී. මේකෙදී අපි දන්නා ආකර්ෂණ බල දෙකක් තියෙන්නේ. ආකර්ෂණ බල දෙකක් තියෙනවා කියන්නේ නෙමෙයි. ආධාර දෙකක් ධාරා දෙක එකම දිශාවට යනවා කියන්නේ එතන ආකර්ෂණ බලය එකම දිශාවට යනවා කියන ආකර්ෂණ බලය ඇති වෙන්නේ දිශා දෙකකට යනවා විකර්ෂණ බලය. එතකොට අපි දන්නවා මේක උඩට ගිහින් මෙහෙම ගිහලා පල්ලෙහාට එන්නේ. එතකොට මෙතනින් එන්නේ විකර්ෂණ බලය, මෙතනට එන්නේ ආකර්ෂණ බලය. එතකොට සඵල චුම්බක බලය හොයනවා කියන්නේ මේ දෙකේ වෙනස තමයි අපි ගන්න ඕනේ. එතකොට ඒකේ වෙනස ගන්න ඕනේ සමීකරණය වෙන්නේ mu not I වතාවක් I ධාරා දෙකේ ගුණිතය මෙදීම 2 මෙතනට එන්නේ දිගයි පළලයි. එතන මේක දන්න දිග b කියලා. බෙදීම පළවෙනි එකේ r. මේකෙන් අඩු වෙන්න ඕනේ. මේක අඩු වෙන්න ඕනේ. මේක මේ ඔක්කොම අපි දන්නවා 2 අපි දන්නවා. b එක හැමම තියෙනවා. මෙතෙන්ට එන්නේ r ධනයි. මෙතන r ධනය දුරකින් තියෙන හින්දා. ඊට පස්සේ e = මේ වගේ එකදී මේක අවුරා තියෙන හින්දා මේකේ හානි වෙන්නේ රේඛීයව. මෙහෙම අඩු වෙන්න ඕනේ. මෙතනින් ගියපු ගමන් ආපහු මෙතනින් ගියාම පරිසරයත් එක්ක කනෙක්ට් වෙනවනේ. ඒතකොට මේක මෙහෙම යන්නේ. ඒතකොට මේකේ මේක ප්‍රස්තාරය වැඩ කරන්නේ මේක නේ. මේකට එන්නේ ඒක. මේක හදාගන්න පුළුවන් වෙන්න ඕනේ. මොකද ස්නෙල් නියම දාලා මේක තමයි ටිකක් සුපිරි જાතිය ගන්න කරලා තියෙන්නේ. මේක මතක තියාගන්න තියෙන්නේ අපේ දේල් තියෙනවා පීක් එක. ඍණ 2.5 ධන 2.5 කියලා. අපි දැන් හිතමු මේක ඍණ 2.5 දුන්නා කියලා. එතකොට 1.5න් ඍණ 2.5. එතකොට මෙතන දෙනවා 4ක්. එතකොට එතන ධන 4ක් තියෙන හින්දා මේක යන්නේ ධන 5 පැත්තෙන්. එතකොට ඍණ 2.5 දුන්නාම ධන 5ක් පෙන්වන්න ඕනේ. ඍණ 2.5 දුන්නාම ඍණ 2.5 දුන්නාම ධන 5ක් පෙන්වන්න ඕනේ. මේක අල්ලගත්තා. එහෙම වැඩ කරන්නේ ඒක විතරයිනේ. ඒක විතරයි වැඩ කරන්නේ. එතකොට එතනින්ම උත්තරේ පුළුවන්. මේක සමීකරණ දාලා